මුළු වියදම 1000ට මොන බිල්ද ආර්ට්බෝඩ් පෙට්ටිය ගුණා. හෙලෝ ෆ්‍රෙන්ඩ්, වෙල්කම් බැක්. අද මේ වීඩියෝ එකේ මම රුපියල් 21000ට කරන්න පුළුවන් PC බිල්ඩ් එකක් ගැන ගෙනල්ලා තියෙන්නේ. Imagination. ඔව් මම දන්නවා. ඔයාලා හිතයි රුපියල් 21000ට මොන බිල්ඩ්ද ගේම් එකක්වත් ප්ලේ කරන්න පුළුවන් කියලා කමෙන්ට් කරන්න හදනවා ඇති. මට කියන්න තියෙන්නේ මෙච්චරයි. වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. මේ PC බිල්ඩ් එක කරන්න යන මුළු වියදම රුපියල් 21000යි. මම ෆුල් ප්‍රයිස් එක ඔක්කොම වීඩියෝ එකේ අවසානට කියන්නම්. ඒ හැම එකේම ස්ක්‍රීන්ෂොට් දාන්නම්. ඒ වගේම ඔයාලා ආස කරන ගේම්ස් දෙකක ගේමින් ටෙස්ට් එකකුත් කරනවා. සෝ මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා. සෝ මම මේ බිල්ඩ් එකට තෝරගත්ත මදර්බෝඩ් එක තමයි H81 මදර්බෝඩ්. මේක 4th gen support කරන මදර්බෝඩ් එක. දැන් කට්ටිය කියේ ඕක හෙන පරණ එකක් නේ. දැන් DDR5 තැවිලා ඕක DDR3 නේ කියලා කියේ. මේක තෝරගන්න ප්‍රධාන හේතුව තමයි අපි අතේ something නැහැ. So මම මේ බිල්ඩ් එකට තෝරගත්ත CPU එක තමයි Intel i3 4th gen processor එක. මේ බිල්ඩ් එකට වෙනම cooling fan කියලා ගත්තේ එකයි. අපි CPU ෆෑන් එක විදිහට ගත්තේ Intel ලගේ ෆෑන් එක. මේ බිල්ඩ් එක ගේමින් කියලා පේන්නේ RGB cooling ෆෑන් එකක් වෙනම ගත්තා. අපිට මේකට වැඩි ගාණක් වියදම් කරන්න බෑ. මොකද අපි ගාව something නැහැ. So මේ බිල්ඩ් එකට මම ගන්නේ DDR3 4GB RAM එක. මොකද එතකොට dual channel work කරනවා. මම මේ බිල්ඩ් එකට GT 620 1GB DDR3 graphic card එකක් තෝරගත්තා. මේ බිල්ඩ් එකට 500GB hard disk එකක් හොඳටම ප්‍රමාණවත්. ඔයාට කැමති නම් ඔයාගේ බජට් එක තියෙනවනේ ඔයාට පුළුවන් SSD එකක් වැඩිපුර ගහන්න. So මේ බිල්ඩ් එකට මම තෝරගත්තේ 400 watt power supply එක. මේ ඔක්කොම power up කරන්න. හෝ කවුරු හරි මේ හැම එකටම බ්‍රෑන්ඩ් එක මොකද්ද කියලා අහනවා. මට කියන්න තියෙන්නේ ඔයාගේ බජට් එකට ගැලපෙන බ්‍රෑන්ඩ් එකක් තෝරගන්න. අන්තිම වශයෙන් අපිට තෝරගන්න තියෙන්නේ කේසින් එක. මේකට ඔයාලට කැමති එකක් තෝරගන්න පුළුවන්. ඔයාලට කාඩ්බෝඩ් පෙට්ටිය ගුණ මේක හදාගන්න පුළුවන්. කේසින් එක අවශ්‍ය වන්නේ අපි ඉස්සෙල්ලා කතා කරපු අයිටම් ටික ගබඩා කරලා තියාගන්න. දැන් තියෙන්නේ PC බිල්ඩ් එක assemble කරගන්න. A few minutes later. So අපි දැන් යමු math class එකට. PC parts වල prices ටික බලන්න. So motherboard එකේ maximum price එක 6500යි. 400 watt power supply එක රුපියල් 2000ක් වගේ වෙන්නේ. i3 4th gen processor එක රුපියල් 2000ක් විතර වෙනවා. 500GB hard disk එකක් රුපියල් 2000යි. ඉතින් DDR3 4GB desktop RAM එකක් රුපියල් 1500යි. ඉතින් දෙකක් නම් රුපියල් 3000යි. So mini graphic card එක රුපියල් 4000ක් වගේ වෙන්නේ. So අපේ cooling fan එක රුපියල් 1500යි. ඉතින් friends මට මේ දෙකේ screenshots දාන්න බැරි වුණා. Sorry man. So finally cabin එක ඔයාලට කැමති එකක් ගන්න පුළුවන්. සාමාන්‍ය cabin එක රුපියල් 2000ක් වගේ වෙන්නේ. ඉතින් අපි හරියටම රුපියල් 20000ට PC එකක් build කරා. දැන් තියෙන්නේ ගේමින් ටෙස්ට් එක බලන්න. ගේමින් ටෙස්ට් එකට යන්න කලින් මතක් කරනවා item වල details description එකේ දාලා තියෙනවා. ඒ වගේම දැන් සමහර අය කියයි ඕක වෙන ආදි කාලේ PC එකක් නේ කියලා. So මේ build එක ගෙනාවේ පොඩි editing වැඩ කරනවා. games ටිකක් play කරන. තව පොඩි වැඩ ටිකක් කරන කෙනෙක්ට. ඔයාලටත් high performance තියෙන PC build එකක් ඕනේ නම් ඒ ගැන කියලා comment එකක් දාලා like එකක් දාන්න. ඒ වගේම ඔතන තියෙන subscribe button එක click කරලා මාත් එක්ක එකතු වෙන්න. So දැන් අපි යන් ගේමින් ටෙස්ට් එකට. අපි මුලින්ම ප්ලේ කරන්නේ GTA 5. So ඔයාලට බලා ගන්න පුළුවන් playable FPS එකක් තියෙනවා. No, I don't take shit. I got no love for the fakeness. If you wanna play tough
do, so instinctive and so passionate. Every word I move so descriptive like an adjective. I got a vendetta against people who patented being negative. So දැන් අපි ප්ලේ කරන්නනේ Modern Warfare 3. Them up before they light him up. Bastards. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා මොකක්ම හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. අපි හම්බෙමු ඊළඟ වීඩියෝ එකකින්. ඔයාලට තව කාලය කන්නෙක් වෙන්න ඕන. මේ වීඩියෝ එකත් බලන්න. Agora é só